ජීවිතේ අපි හැමෝම එක එක දේවල් පස්සේ දුවනවා. සමහරුන්ට ඕනේ කන්න බොන්න සල්ලි. තවත් සමහරුන්ට ඕනේ සමාජයේ පිළිගැනීම. තවත් සමහරු තමන්ගේ දක්ෂතාවලින් ලෝකය දිරන්න උත්සාහ කරනවා. ඇයි මිනිස්සු මේ විදිහට එකිනෙකට වෙනස් දේවල් පස්සේ දුවන්නේ? මේ ප්‍රශ්නෙට මීට දශක කිහිපයකට කලින් අපූර්ව පිළිතුරක් දුන්න මනෝවිද්‍යාඥයෙක් තමයි ඒබ්‍රහම් මාස්ලෝ. අද අපි කතා කරන්නේ ඔහු හඳුන්වා දුන් අවශ්‍යතා ධූරාවලිය පිටපස තියෙන ඇත්තම කතාව, ඒ ගැන තියෙන වැරදි මත සහ විවේචන ගැනයි. මොකද්ද මේ අවශ්‍යතා ධූරාවලිය? මාස්ලෝ පෙන්වා දුන්නා මිනිස් අවශ්‍යතා ප්‍රධාන මට්ටම් 5ක් තියෙනවා කියලා. එකක් තමයි කායික අවශ්‍යතා. ඒ කියන්නේ කෑම, බීම, නිින්ද වගේ මූලික දේවල්. අනිත් එක ආරක්ෂාව. ඒ කියන්නේ නිවසක්, රක්ෂාවක් සහ සෞඛ්‍යය. ඊළඟ එක සමාජීය අවශ්‍යතා. ඒ කියන්නේ ආදරය, මිත්‍රත්වය සහ බැඳීම් වගේ දේවල්. ඊළඟ එක ගෞරවය. ඒ කියන්නේ ආත්මාභිමානය සහ සමාජ පිළිගැනීම වගේ දේවල්. ඊළඟ එක සංසාරාත්කරණය. ඒ කියන්නේ තමන්ගේ උපරිම දක්ෂතාවයට ළඟා වීම. ඔහු කිව්වේ පහළ අවශ්‍යතා සපුරා ගන්නා විට මිනිසා ඉබේම ඉහළ මට්ටම් වලට යොමු වෙනවා කියලා. නමුත් අපි හුඟ දෙනෙක් මේ ගැන දන්නේ වැරදි කරුණු කිහිපයක්. පළවෙනි දේ තමයි මාස්ලෝ කවදාවත් මේක පිරමීඩයකින් පෙන්වුවේ නැහැ. ඒක පස්සේ කාලෙක ආපු දෘශ්‍ය නිරූපණයක් විතරයි. දෙවෙනි දේ තමයි එක මට්ටමක් 100%ක් සම්පූර්ණ වෙනකන් ඊළඟ මට්ටමට යන්න බෑ කියලා නීතියක් නැහැ. අපිට බඩගිනි දැනෙන ගමන්ම ආදරයක් අවශ්‍ය වෙන්න පුළුවන්. මාස්ලෝ මේක හැදුවේ බටහිර රටවල් කේන්ද්‍ර කරගෙන. නමුත් අපේ වගේ ආසියාතික රටවල තමන්ට වඩා පවුල හෝ සමාජය වෙනුවෙන් කැපවෙන එක මූලික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා සමහර චිත්‍ර ශිල්පීන්, ලේඛකයන් තමන්ට කන්න බොන්න නැතිවත් තමන්ගේ කලාව වෙනුවෙන් කැප වුණා. එතනදී පිරමීඩයේ අනුපිළිවෙල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විවේචන තිබුණත් මේක අදටත් වැදගත්. ඔබ ගුරුවරයෙක් නම් බඩගින්න ඉන්න දරුවන්ට ඉගෙන ගන්න බැරි බව තේරුම් ගන්න මේක උදව් වෙනවා. ඔබ කළමනාකරුවෙක් නම් සේවකයන්ට පඩි විතරක් නෙවෙයි ගෞරවයත් අවශ්‍ය බව තේරුම් ගන්න පුළුවන්. ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබ අසන්තෝෂයෙන් ඉන්නව නම් මේ පියවර දිහා බලලා ඔබට අඩු වෙලා තියෙන්නේ මොන මට්ටමේ අවශ්‍යතාවයක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මාස්ලෝ කිව්වේ මිනිසෙකුට විය හැකි උපරිමය ඔහු විය යුතුයි කියලා. ඉතින් ඔබ ඉන්නේ මේ පිරමීඩයේ මොන මට්ටමේද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.